වටා පිටාව බලනකොට බොහොම විචිත්‍ර වූ අලංකාරමත් වූ පින්කමක් මේ මොහොතේ සංවිධානය කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවයේ දකිද්දී පින්කමක අලංකාරමත් භාවයේ දකිද්දී ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිස්සතන් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය උදෙසා සංඝ රත්නය උදෙසා කොයි ස්ථානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පින්වතුනි. උදෙසා කොයි ස්ථානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව ලස්සන චිත්‍රයක් තිබුණා. මේ චිත්‍රයට කිව්වේ පින්වතුනි චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පිළිගන්නවා. එහෙමනම් යමෙක් විචිත්‍රාකාරයෙන් අලංකාරමත් ආකාරයෙන් පින්කම් සිද්ධ කරනකොට ඒ පින්කම් තුළින් අපි දකින්නේ ඒ පින්වතුන්ලාගේ සිස්සතන් කෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය ඇතිවෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න. ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතුන්ලා ඔබලාම නොසලකා හරිනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා දයාබල අම්මා කෙනෙක් තමන්ගේ දරුවගෙන් ඉල්ලනවා වගේ බුදුරජාණන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව. ඒ ඉල්ලීම තමයි ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමෙයි ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේට ලෝකයා චෝදනා කරා කියලා. ඒතර බලන්න ශාස්ත්‍රුන් වහන්සේ හැටියට ශ්‍රාවකයන් වෙන අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුන්ලා හැටියට පින්වතුන්ලා මෙහි වැඩ සිටින මේ සියලුම ශ්‍රාවීන් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝ රත්නය අරමුණු කරගෙන මෙවැනි විචිත්‍ර ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් මේ විචිත්‍ර පූජාවන් පවත්වනකොට අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පිටුපිට. ඒ නිහතමානී සතුට ඇති වෙන්නේ ඔබලා මහා සංඝ රත්නය ආරම්භ කරගෙන මේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා උදෙසා මෙවැනි පූජාවන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පින්නතුනි. ඒ අහිංසක සතුට දරාගෙනමයි පින්නතුන්ලාට මේ බණ ටික දේශනා කරන්නේ. පින්නතුනි මේ මොහොතේ ඔබ කොයි ආකාරයෙන් විචිත්‍ර වූ පූජාවන් සිදු කළත් මේ සෑම පූජාවක්ම පින්වතුනි අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් හැටියට යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න අවශ්‍ය මාර්ගය අපිට කියලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. විනය කාරණා 227ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට ලෝකයා ඉදිරියට එන්න පාර කිව්වේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා පින්වතුනි ඔබලා එක මලකින් අපිව පූජා කළා, මල් දහසකින් අපිව පූජා කළා,
ඒක මල ඒ මල් දහසක් අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. මම අර වාහනේ බැහැලා අර කාවඩේට මුල් කකුල තියනකොටම මම මනසින් පින්නතුනේ මගේ ඉදිරියෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කෙරුවා. මගේ ඉදිරියෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේව මගේ ඉදිරියෙන් වඩම්මගෙනයි මම මනසින් මේ මල් මත පය තියාගෙන මෙතෙන්ට ආවේ. මොකද ඔබලා එක මලකින් මල් දහසකින් පූජා කළා. ඒක මලක්වත් මට අයිති කියලා මම දැක්කේ නෑ. මොකද අපිට යම් ගුණයක් ඇති කරගන්න, ඒ ගුණය නිසා ඔබලා යම් ගෞරවයක් ඇති කළා නම් ඒ ගෞරවය ඇති කරගන්න අපිට පාර පෙන්වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා මේ මොහොතේ ඔබ එක මලකින් මල් දහසකින් පූජා කළා. ඒ සෑම මලක්ම අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. ඒ නිසා කල්පනා කරන්න, තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව, තෘෂ්ණාවෙන් තොරව ඔබ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් පූජාවක් මේ මොහොතේ සිද්ධ කළාද ඒ සෑම පූජාවක්ම ලෞතර අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය නිසා පූජා කරමින් පූජා වේවා කියලා සාදුකියන්න. ඒ වගේම ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් දෙසා, සංඝ රත්නයේ අනන්ත වූ ඥානයන් දෙසා මේ සියලු පූජා කරමින් පූජා වේවා කියලා සාදුකියන්න. මොනවාද ප්‍රශ්න ඉපදෙන්නේ මේ ස්ථානයේ ප්‍රශ්න කියලා පළවෙනි කාරණයක් තමයි මේ බොහෝ දෙනාට විමතියක් කියලා බව මතක් කරනවා. ස්වාමීන් වහන්සේලා මේ මල් මතින් වැඩම කරන එක යෝග්‍යද කියන කාරණයක් පිළිබඳව. ඒක මටම කියලා දෙන ප්‍රශ්නයක් වගේ මම හිතන්නේ. මේ අපේ මහත්තයා සුමේද මහත්තයා මම ලක්දල නාවලට මේ නාරංගම දුකේ ඉන්නකොට මට ඇවිල්ලා ආරාධනයක් කළා. ස්වාමීන් වහන්සේ මෙන්න මේ වෛද්‍ය පීඨයට ඇවිල්ලා ධර්ම දේශනාවක් කරන්න කියලා. මම ඒ වෙලාවට මහත්තයෝ මම බණ කියන්න තාම තීරණය කළේ නෑ. තීරණය කළොත් කියන්නම් කියලා ඊට පස්සේ මාස දෙකකින් විතර පස්සේ තමයි ආයිමත් දුන්නල කුටියට ඇවිල්ලා මට මේ ධර්ම දේශනාවට ආරාධනා කළා. ඒ ආරාධනා කරද්දී මම අද දවසක් වෙලාවක් විතරයි කිව්වේ. වෙන කිසිම දෙයක් කියලා නැහැ. අද දවසේ මහත්යෝ මෙන්න දවසේ මෙන්න වෙලාව වෙන කිසිම දෙයක් කිව්වේ නැහැ. මට ධර්ම දේශනාවට ඉස්සෙල්ලා පැයක් ඇවිල්ලා නවතින තැනක් ලෑස්ති කරලා දෙන්න කිව්වා. එහෙනම් මහත්යෝ මම කාටවත් කිව්වේ නැහැ මල් දාන්න සුවඳ යන්න රසන කරන්න කියලා මම කිව්වේ නැහැ. තේරුණාද? නමුත් මහත්යෝ මම මේ මල් පොඩි වඩිනකොට මම මුලින්ම කිව්වා. තේරුණාද? මම අර වාහනේ බෑනා මේ ඉස්සෙල්ලාම මේ මල් පාවඩේට කකුල තියද්දිම මම මගේ ඉස්සරහන් ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මගේ ඉස්සරහන් වැඩම කළා. මම ගිය 4 වෙනියට නැත්තම් 5 වෙනියට. මම ඉතින් මේගොල්ලෝ වඩිනවා දැක්කම. එහෙනම් මේ මල් ඔබලා මේ එක මලක් හරි පූජා කරා නම් මම දක්ෂ වුණා ඒ මලට ලබා දෙන්න තියෙන සැබෑම කුසලයේ ඔබලාට ලබා දෙන්න. සැබෑම කුසලයේ ලබා දෙන්න මම දක්ෂ වුණා. ඒ නිසා මම නෙමෙයි පුතේ මේකේ මට වැඩි මම බුදුරජාණන් වහන්සේමයි වැඩන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේමයි වැඩන්නේ. ඒ නිසා දක්වෝ මේ මල්ලට වඩින්නේ මම කාටවත් මල්ලන්න කියලා කිව්වේ නැහැ. නමුත් මේ මල්ලට වඩින්නේ මට එක දශමයකවත් දියක් සකස් වෙන්නේ නැහැ. ඒ දශමයන්වත් දියක් සකස් වෙන්නේ නැත්තේ මගේ සීලය පිළිබඳ, මගේ සමාධිය පිළිබඳ, මගේ ප්‍රඥාව පිළිබඳ මට 100% විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මුදලක්වත් මලක් දෙන්න වඩින්නේ මට දියක් සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? දිව්‍ය තලයේ තීනන්තේ දිව්‍ය තලයේ මේ නන්දන උනේ නන්දන උනේ මලින් වරවිච්ච මල්ගස් තියෙනවා. නන්දන උනේ කියන්නේ මල්ගස් වලදී අපේ රටේ මේ තියෙන මල්ගස් වලදී කොළ නැහැ. ඒක මල් විතරයි තියෙන්නේ. ගස් කියනවා මල් විතරයි කොළ නැහැ. ඒකයි සමාන. නමුත් ඒ නන්දන උනේ මල් කියලා මේ පාවඩේ මට කිව්වත් පුතේ මම වඩින්න බය නැහැ. මොකද මගේ සීලය, මගේ සමාධිය, මගේ සද්ධාව සාහසයි මම දන්නේ බොහෝ දෙනාට ගැටලුවකට
වටිනා කියන සිංහනාදයක් කරන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ දක්ෂ වුණා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ ඖරස පුත්‍රයන් වහන්සේ නමක් බව ප්‍රකට කරමින් ඒ උතුම් සිංහනාදයට අපි නැවතත් සාදුකාරයක් පවත්වමු.